තෙරුවන් සරණයි. පෙරදින විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ සිව්වන වසර උපාධි අපේක්ෂකයෙකු වුණ මම මගේ සිව්වන වසර පර්යේෂණය සඳහා තෝරා ගන්නට යෙදුනේ පශ්චාත් ත්‍රිපිටක ප්‍රාග් අට කතාවලට අයත් වන පාලි මිලින්ද පඤ්ඤයේ දැක්වෙන බෞද්ධ උපාසක ගුණ පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යයනයක් කියන තේමාව. එතකොට මේ බෞද්ධ උපාසක ගුණ පිළිබඳව ඇත්තටම අපි කතා කරන්න කලින් අපි දැනගන්න ඕනේ බෞද්ධ උපාසකයෙක් කියන්නේ කවුද? මේ බුදු සසුනේ බෞද්ධ උපාසකයෙක් කියලා අපි ඇත්තටම කාටද හඳුන්වන්නේ? ඒ මොන පදනමකින්ද කියන එක අපි දැනගන්න ඕනේ අනිවාර්යයෙන්. මේ මිලින්ද පඤ්ඤයේ දැක්වෙන බෞද්ධ උපාසක ගුණ පිළිබඳව අපි කතා කරන්න කලින් අපි ඇත්තටම බලමු බෞද්ධ උපාසකයෙක් කියන්නේ කවුද කියන එක. එතකොට මේ බෞද්ධ උපාසකයෙක් කියන්නේ ඇත්තටම මේ බුදුසසුනේ නිකන් සුදු රෙද්දක් දරාගෙන පන්සලට ගිහිල්ලා හාමුදුරුවෝ ආශ්‍රයේ ඉන්නව පුද්ගලයාටද? හැබැයි මෙන්න මේක ඇතුලේ අද වර්තමාන සමාජය ගත්තාම ඇත්තටම හිතන්නේ ඒ වගේ පුද්ගලයෙක් තමයි උපාසකයෙක් කියන්නේ. ඒ වගේ හාමුදුරුවෝ ළඟින්ම ඉන්න ඕනේ, පන්සලට නිතර දෙවේල යන්න ඕනේ, නිතරම මල් පහන් පූජා කරන්න ඕනේ. අන්නේ පුද්ගලයා තමයි, ඒ දේවල් කරන පුද්ගලයා තමයි උපාසකයෙක් කියන්නේ කියන එක අද වර්තමාන සමාජයේ පළවදියම් වෙලා තියෙන කාරණාවක්. හැබැයි අපි හිතන්න ඕනේ ඇත්තටම මේ මෙන්න මේ පුද්ගලයා තුළ මොන වගේ ගුණද තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මොන වගේ ලක්ෂණද ඒ පුද්ගලයා තුළ තියෙන්න ඕනේ. ඇත්තටම බෞද්ධ උපාසකයෙක් කියන්නේ කවුද කියන එක අද වර්තමාන සමාජයේ ගැඹුරින් විග්‍රහාත්මකව අපි විමසලා බලන්න ඕනේ කාරණාවක්. අපිට මේ සඳහා ගන්න පුළුවන් එක සූත්‍රයක් තියෙනවා. ඒ තමයි මහා නාම සූත්‍රය. මේ මහා නාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළනවා යතෝකෝ මහා නාම බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති. මෙන්න මේකෙන් උන්වහන්සේ දේශනා කරන්නේ යම් කෙනෙක් බුදුන් සරණ යනවා නම්, ධම්ම සරණ යනවා නම් සහ සංඝ රත්නයේ සරණ යනවා නම් අන්නේ පුද්ගලයාට තමයි උපාසකයා කියලා කියන්නේ කියන කාරණාව එතෙන්දි දක්වා වදාරනවා. හැබැයි මෙන්න මේ කාරණාව අපි ගත්තාම එතෙන්දිත් අපි විමසා බලන්න ඕනේ කාරණාවක් තමයි මේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන පාඩ තුන අපි සංඝ රත්නයේ ඉස්සරහා මොකක් හරි පින්කමක් කරන වෙලාවක දෙන්න පුළුවන්. පන්සිල් සමාදන් වෙන ඕනෑම අවස්ථාවක අපි ওই වාක්‍ය තුන කියනවා. හැබැයි ඒ කිව්ව පමණින් අපි බුදුසසුනේ උපාසකයෙක් වෙනවද? මෙන්න මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා යමෙක් අවබෝධයෙන් තෙරුවන් සරණ යනවා නම් අන්නේ පුද්ගලයා තමයි උපාසකයා කියන්නේ කියන කාරණාව. අවබෝධයෙන් කියන්නේ මොකද්ද? මේ බුද්ධ රත්නයේ තියෙන ගුණ එහෙම නැත්නම් ඒ ලක්ෂණ හරියට නිවැරදිව අවබෝධ කරගෙන, ධර්ම රත්නයේ තියෙන ගුණ නිවැරදිව අවබෝධ කරගෙන, සංඝ රත්නයේ තියෙන ගුණ නිවැරදිව අවබෝධ කරගෙන ඒ ත්‍රිවිධ රත්නයේ සරණ යන පුද්ගලයා තමයි උපාසකයා කියන්නේ කාරණාව මේ සූත්‍රය තුල පැහැදිලි කරලා තියෙනවා. ඇත්තටම මේ සූත්‍රය විතරක් නෙවෙයි, ත්‍රිපිටකයේ බොහෝ සූත්‍රවල දක්වලා තියෙනවා මේ බෞද්ධ උපාසකයෙක් කියන්නේ කවුද කියන ලක්ෂණේ. ඒ උපාසකයා තුල තියෙන්න ඕනි මොන වගේ ලක්ෂණද කියන කාරණාව ගොඩක් සූත්‍රවල අපිට සඳහන් කරලා තියෙනවා. ඒවා බලා ගන්න පුළුවන් මේ සූත්‍ර විමසා බැලුවට පස්සේ. මේ උපාසක කියන වචනය අපි මුලින්ම පොඩ්ඩක් විග්‍රහ කරලා බලමු. ඇත්තටම මේ වචනය ගත්තාම උප ආසන කියන පද දිත්‍ය එකතු වෙලා තමයි මේ උපාසක කියන වචනේ හැදෙන්නේ. උප කියන්නේ සමීපේ, ආසන කියන්නේ හිඳ ගන්නවා කියන අර්ථය. එතකොට සමීපේ හිඳ ගන්නවා කියන අර්ථය මේ වචන දෙකෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඒකම උප ආසන කියන එක ආසක බවට පත් වෙලා උප ආසක කියලා ඊළඟට පද සම්බන්ධයක් හැදෙනවා. එතෙන්දී අපිට විග්‍රහ කරගන්න පුළුවන් සමීපේ හිඳ ගන්නා පුද්ගලයා. ආසක කියන්නේ හිඳ ගන්නා පුද්ගලයා. එතකොට උප ආසක සමීපේ හිඳ ගන්නා පුද්ගලයා උපාසකයා බවට පත් වෙනවා. එහෙනම් කවුද මේ සමීපේ හිඳගන්නේ උපාසකයා කියන පුද්ගලයා?
කවුරුන් සමීපයේද හිඳගන්නේ කියලා අපි ඊළඟට බලන්න ඕනේ. මෙතෙන්දී ඒ වගේ අර්ථයක් දෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය ආශ්‍රය කරගෙන ඔහු තමාගේ ජීවිතය නිරන්තරයෙන් පවත්වා ගන්නවා කියන අදහස. එතකොට ත්‍රිවිධ රත්නය නිවැරදිව අවබෝධයෙන් සරණ ගිහිල්ලා ඒ ත්‍රිවිධ රත්නය ආශ්‍රය කරගෙන තමාගේ ජීවිතය ලෞකික ලෝකෝත්තර විදිහට දියුණුවකට ගෙන යන පුද්ගලයා තමයි ඇත්තරම අද සමාජයේ උපාසකයා කියන දේ අපි අවබෝධ කරගන්න ඕනේ. ඉතින් මේක සමාජයට ගොඩක් වටිනා කාරණාවක්. මොකද ඇත්තරම අද සමාජයේ ගත්තහම මේ උපාසක ලක්ෂණ වලින් උපාසක ලක්ෂණ පිරිහිලා ගිහිලා තියෙන්නේ. එතකොට උපාසක ලක්ෂණ අද සමාජයේ ගොඩක් දුරට අපිට දකින්න බෑ. මිනි මැරුම්, දූෂණය, වංචා, රැවටීම් මේ ගොඩාක් දේවල් වලින් සමාජයේ පිරලා තියෙන්නේ වර්තමාන සමාජයේ. ඉතින් ඒ හින්දා මේ උපාසක ලක්ෂණ, උපාසක ගුණ කියන දේවල් මේ සමාජයේ පවත්වා ගැනීම තුළින් මේ අපි ජීවත් වෙන සමාජයේ යහපත් තත්වයකට ගෙනියන්න පුළුවන්. මෙන්න මේ කියන උපාසකයා බෞද්ධ උපාසකයෙක් වෙන විදිහත් ඔහු අවබෝධයෙන් ත්‍රිවිධ රත්නයේ සරණ යන විදිහත් අපි කතා කරන්නට යෙදුණා. ඉතින් මෙන්න මේ කියන උපාසකයා ප්‍රඥාවන්ත උපාසකයෙක් වෙන්නේ කොහොමද? ත්‍රිපිටකයේ බොහෝ තැන්වල දැක්වෙනවා බුදුරජාණන් වහන්සේ සමීපයේ ධර්මය අහලා අමන්දානන්දයට පත් වුණ අවස්ථා ගොඩක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවක් විදිහට අභික්ඛන්තං භෝගෝතම සෙය්‍යතාපි භෝගෝතම නික්කුජිතං වා උක්කුජ්ජය පටිච්චන්නං වා විවරය මූලස්සවා මග්ගං ආචික්කේ අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති ඒව මේවං බෝතා ගෝතමින සරණං ගච්ඡාමි. මෙන්න මේ විදිහට බුදුන් වහන්සේ සමීපයේ ධර්මයේ අහපු යකුන් ඒ වගේම දමනය කිරීමට නොහැකි පුද්ගලයන් දමනය වුණ ආකාරය ගොඩක් සූත්‍ර අවසානයේ දැක්වෙනවා. ඉතින් එසේ දමනය වෙලා ඉවර වෙලා බුදුන් වහන්සේ සමීපයේ තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විදිහට ඒ පුද්ගලයා පත් වුණ විදිහ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අභික්ඛන්තං භෝගෝතම කියලා මම මේ කියපු පාඩේ දැක්වෙනවා බුදුන් වහන්සේ සමීපයේ දමන උනේ කොහොමද? හරියට මම්මුලා වුණ කෙනෙකුට පාර පෙන්නනවා වගේ. අඳුරෙහි තෙල් පහනක් දැරුවා වගේ. මෙන්න මේ ආකාරයට ඒ ධර්මය ඒ පුද්ගලයාට අවබෝධ වුණා කියලා අමන්දානන්දයට පත් වුණ අවස්ථා ගොඩක් මේ ත්‍රිපිටකයේ දැක්වෙනවා. ඉතින් මෙතනින් අපිට පැහැදිලි වෙන්නේ ඒ බුදුන් වහන්සේගේ ධර්මය අහලා කෙනෙක් ප්‍රඥාවන්ත කෙනෙක් වෙන ආකාරය. ඉතින් මේ විදිහට බුදුන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන පුද්ගලයා ප්‍රඥාවන්ත කෙනෙක් වෙනවා. ප්‍රඥාවන්ත උපාසකයෙක් වෙනවා. ඉතින් බුද්ධ ධර්මයේ දැක්වෙනවා සුනාත ධාරේත චරාත ධම්මේ. ඒ කියන්නේ අසන්න දරන්න හැසිරෙන්න. ධර්මය අහලා ඒක හිතේ දරලා ඒ අනුව ජීවිතය හැඩගස්වා ගත යුතු ආකාරයේ බුද්ධ දර්ශනය පැහැදිලි කරනවා. ඉතින් ඒ විදිහට ජීවිතේ හසුරවගන්නේ කවුද? බුදුසසුනේ සැබෑ උපාසකයා තමයි ඒ විදිහට ජීවිතේ හැඩගස්වා ගන්නෙ. ඉතින් මෙන්න මේ කියන උපාසකයා පිළිබඳව ඌ ගුණ 10ක්. ඒ කියන්නේ උපාසකයා සතු යුතු ගුණ 10ක් පිළිබඳව ත්‍රිපිටකයට පසු අට කතා ලිවීමට පෙර එහෙම නැත්නම් පශ්චාත් ත්‍රිපිටක ප්‍රාග් අට කතා වලට අයත් වෙන පාලි මිලින්ද පඤ්ඤේ දක්වනවා ඒ බෞද්ධ උපාසකයා පිළිබඳ වූ ගුණ 10ක්. ඉතින් මේ ගුණ 10 පිළිබඳව තමයි මම පරිශ්‍රණයට භාජනය කරන්නේ. මේ ගුණ 10 තමයි මම පරිශ්‍රණයට යොදාගන්නේ. මේ ගුණ 10 අපි එකින් එක විමසලා බලමු. ඇත්තටම මේ බෞද්ධ උපාසකයා කියන්නේ කවුද? මේ බෞද්ධ උපාසකයා සතු යුතු ගුණ මොනවද? ලෞකික ලෝකෝත්තර පැතිකඩ දෙකටම මේ බෞද්ධ උපාසක ගුණ පිහිටක් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් ප්‍රයෝජනයක් වෙන්නේ කොහොමද කියන කාරණාව අපි විමසලා බලමු. මේ විදිහට මුලින් සඳහන් කරපු මිලින්ද පඤ්ඤේ දැක්වෙනවා බෞද්ධ උපාසක ගුණ 10ක් පිළිබඳව. මේ උපාසක ගුණ 10 මිලිඳු රජුරවන්ට නාගසේන හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ දසයිමේ මහරජ උපාසකස්ස උපාසක ගුණා කතමේ දස ඉද මහරජ උපාසකෝ සංඝේන සමාන සුඛ දුක්ඛෝ හෝති ධම්මාදිපතේයෝ හෝති යතා බලං සංඝයාගරතෝ හෝති ජින ශාසන පරිහානින් දිස්වා අභිවුද්ධ්‍යා වායමති සම්දිට්ඨිකෝ හෝති අපගත කෝතුහල මංගලිකෝ ජීවිත හේතෝපීන අඤ්ඤ සත්තරං උද්දිස්සති කායිකං වාචසිකං චස්ස රක්කිතං හෝති
समग्गारामो होति समग्गरतो अनुसूयको होति न च कुहक वसेन शासने चरति बुद्धं शरणं गतो होति धम्मं शरणं गतो होति संघं शरणं गतो होति इमे को महाराजे दश उपासकस् उपासक गुणा ते सब्बे गुणा संविज्जन्ति तं ते युक्तं पत्तं अनुच्चविकं पतिरूपं यं त्वं जिनशासनं परिहानिं दिस्वा अभिवृद्धिं इच्छिं करोमि ते ඕකාසං පුච්චමං ත්වං යතහ සුකන්ති මේ විදිහට මිලිඳු රජුරෝ වෙත නාගසේන මහරහතන් වහන්සේ ඉෂ්ඨවීරයන් වහන්සේ පැහැදිලි කරනවා බෞද්ධ උපාසකයෙකු සතු යුතු ගුණ. එතකොට මේ බෞද්ධ උපාසකයෙකු සතු යුතු ගුණ මෙතන කරුණු 10ක් දක්වනවානේ. එතකොට අපි බලන්න ඕනේ මේ ගුණ 10 එක අරගෙන මොනවද මේ ගුණ වලින් උන්වහන්සේ මිලිඳු රජුරවන්ට පැහැදිලි කරේ. කාටද කා වෙනුවෙන්ද මොකක් උදෙසාද මේ ගුණ 10 පැහැදිලි කළේ? මොන වගේ ලක්ෂණද මේ ගුණ 10 ඇතුළත් වෙන්නේ කියන දේ අපි ඉවසලා බලන්න ඕනේ. ඒක තමයි මගේ පරිශ්‍රණයෙන් සිදු කරන්නේ. එතකොට මේ ගුණ 10 පළවෙනිම ගුණය තමයි සංඝයා සමාන සුබ දුක් ඇත්තේ ධර්මයේ අධිපති කොට ඇත්තේ වේ. මොකද්ද මේ සංඝයා සමාන සුබ දුක් ඇත්තේ කියන එකෙන් අර්ථවත් වෙන්නේ. එතකොට අපි බෞද්ධයෙකු විදිහට මේ සමාජයේ ජීවත් වෙද්දී ඇත්තටම ත්‍රිවිධ රත්නයේ එක් රත්නයක් තමයි සංඝ රත්නය. එතකොට සරල භාෂාවෙන් කිව්වොත් එහෙම හාමුදුරුවරු. මේ හාමුදුරුවරුත් එක්ක අපි කොහොමද සමාන සුව දුක් ඇත්තේ? දැන් උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මේ වස් කාලේ. වස් කාලයේ තුල සංඝයා හා ගොඩක් සම්බන්ධ වෙලා මේ බෞද්ධයෝ තමන්ගේ ජීවිකාව ගෙවනවා. එතකොට උන්වහන්සේලාට සිව්පසයෙන් අප උපස්ථාන කරන්න ඕනේ. උන්වහන්සේලා එක්ක තමන්ගේ ජීවිතය කොහොමද ධර්මානුකූලව බද්ධ කරගන්නේ කියන දේ මෙන්න මේ පළවෙනි උපාසක ගුණය තුලින් විලින්ද පඤ්ඤේ කරුණු කාරණා පැහැදිලි කරනවා. එතකොට උන්වහන්සේලාගේ තියෙන අඩුපාඩු මොනවද? උන්වහන්සේලාට වස් කාලයක් හොයවා මොකක් හරි අපහසු කාලයක උන්වහන්සේලාට මොනවද තියෙන අපහසුතා? ඒවා විමසලා බලන්න ඕනි අපි බෞද්ධයෙකු විදිහට. ඒ වගේම තමයි උන්වහන්සේලාත් එක්ක එහෙම නැත්නම් සංඝ රත්නය එක්ක අපි බෞද්ධයෙකු විදිහට ජීවිකාව ගෙවද්දී ධර්මයේ අධිපති කොට ඇත්තේ වේ කියලා පැහැදිලි කරනවා. මේක කොහොමද මේ ධර්මයේ අධිපති කොට ඇත්තේ වේ කියන එක අපි පැහැදිලි කරගන්නේ? ඇත්තටම මහා සංඝ රත්නය සමග ජීවත් වෙද්දී ධර්මානුකූල ජීවිකාවකට අපේ ජීවිතය නිකම්ම නැඹුරු වෙනවා. මොකද උන්වහන්සේලා සතු ඒ ප්‍රඥාවන්ත භාවය උන්වහන්සේලාගේ සීලවන්ත භාවයත් එක්ක අපි ජීවත් වෙද්දී අපේ ජීවිතේ ධර්මානුකූලව ගොඩ නැගිනවා. එතකොට අපේ ජීවිතේ නිකම්ම ධර්මයට ඇබ්බැහි වෙනවා. ධර්ම කියන්නේ ඇලීමක් නෙවෙයි මෙතන කියන්නේ ධර්මානුකූලව තම ජීවිකාව සකසා ගන්නවා කියන එක. එතකොට සංඝයා සමාන සුව දුක් ඇත්තේ. එහෙම නැත්නම් සංඝයා සමග උන්වහන්සේලාගේ සුව දුක් විමසා බලලා ජීවත් වෙනවා වගේම ධර්මානුකූලව තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නවා කියන එක තමයි මේ ධර්මයේ අධිපති කොට ඇත්තේ වෙයි කියන එකෙන් පැහැදිලි කරන්නේ. මොකද අද සමාජය ගත්තාම ගොඩක් දූෂණ වංචා ඒ වගේ ගොඩාක් අපරාධමය තත්වයන් ගොඩ නැගිලා තියෙනවා අද වර්තමාන සමාජය තුළ. එතකොට මේ සංඝ රත්නය සමග ඒ සිල්වන්ත වූ ප්‍රඥාවන්ත වූ සංඝ රත්නය සමග අපි බෞද්ධ ජීවිතය ගෙවද්දී එහෙම නැත්නම් ධර්මානුකූලව ජීවිතය ගෙවද්දී අපේ හිත ධර්මයට නැඹුරු වෙනවා. ඒ ධර්මයට නැඹුරු වුණ හිත තුලින් අපේ ජීවිතේ ධර්මානුකූල දීපෙවතකට සකස් කරනවා. ඉතින් මෙන්න මේ කරුණ තමයි අපිට සරලව පැහැදිලි කරන්න පුළුවන් මිලින්ද පඤ්ඤේ පෙන්වා දෙන පළවෙනි උපාසක ගුණයේ විදිහට. ඒ වගේම තමයි දන් දීමේ ඇලුනේ වෙයි. මේක තමයි මිලින්ද පඤ්ඤේ දැක්වෙන මිලිඳු රජුරවන්ට පෙන්වා දුන්න දෙවෙනි ගුණය. දන් දීමේ ඇලුනේ වෙයි. මේක ඇත්තටම අර බුදුන් වහන්සේ පෙන්වා දුන්න ඇලුන එකෙන් මිදෙන්න කියන එක නෙමෙයි මෙතන කියන්නේ. දන් දීමේ ඇලීම කියලා මෙතන අදහස් කරන්නේ නිතර ශ්‍රද්ධාවන්ත සිතින් ප්‍රඥාවන්ත පුද්ගලයා දන් දෙන ආකාරය තමයි මෙතන පැහැදිලි කරන්නේ. ඇත්තටම මෙතන අපි දානයක් දෙනකොට බුද්ධ ශාසනයේ ගොඩාක් සූත්‍රවල එහෙම නැත්නම් බුද්ධ දර්ශනයේ දැක්වෙනවා කොහොමද අපි දානයක් දෙන්න ඕනි. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට මත්පැන් විකුණලා හොයාගත්ත සල්ලි වලින් දානයක් දීලා වැඩක් නැහැ. මොකද කෙනෙක්ට ගිනි වතුර ඔහුගේ ජීවිතේ අඩාල වෙන තත්වයට පත් කරන්නේ මත් වතුර විකුණලා ගන්න සල්ලි වලින් දානයක් දීලා කිසිම ප්‍රයෝජනයක් ලබා ගන්න අපහසුයි.
ඒ වගේම තමයි බුද්ධ ශාසනය පෙන්වා දෙන්නේ ධාර්මිකව උපයාස උපයාගත් ධනය විය පැහැදම් කරලා දානයක් දීමෙන් තමයි මහත්ඵල මහානිසංස තමාගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගමු කඨින පින්කම. කඨින පින්කම ඒ වගේම අටපිරිකර පූජාවක් ගමු. මේ වගේ අටමහා කුසල් වලට අයිති වෙන පින්කම් අපිට ඇත්තටම කෙනෙක්ට දුකක් දීලා හොරකම් කරලා හොයාගත් සල්ලි වලින් කළා කියලා කිසිම ප්‍රයෝජනයක් නැහැ. තමන්ගේ නාමය කොතැනක හරි පැතිරෙයි. නමුත් බුද්ධ ශාසනයේ දක්වන කුසලයේ කියන දේ තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න බෑ. එහෙනම් ඒ අකුසලය දුරලගෙන කොහොමද කුසලයේ තමන්ගේ ජීවිතයට ලං කරගන්නේ මේ දන් දීමත් එක්ක කියන එක මෙන්න මේ දෙවෙනි ගුණය තුලින් මිලින්ද පඤ්ඤය පෙන්වා දෙනවා. මිලින්ද පඤ්ඤය දැක්වෙන තුන්වෙනි බෞද්ධ උපාසික ගුණය තමයි ජිනසාසනම් පරිහානින් දිස්වා අභිවෘද්ධියා වායමති. මෙන්න මේකෙන් කියන්නේ මේ ගුණේ සිංහල තේරුම තමයි බුද්ධ ශාසනයේ පිරිහීම දැක එහි අභිවෘද්ධියට කටයුතු කරනවා කියන එක. මේකේ අපි හැඳින්වීම ගත්තාම එහෙම නැත්නම් ඒකේ තේරුම මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? මොකද්ද මේ ගුණෙන් කියන්නේ කියන එක අපි පොඩ්ඩක් විමසලා බලමු. ඇත්තටම වර්තමාන සමාජය ගත්තාම මේ බුද්ධ ශාසනය කියන එක එක පැත්තක් ගත්තොත් ටිකෙන් ටික බෞද්ධ ගුණධම් නැගී එනවා. තව පැත්තක් ගත්තාම ටිකෙන් ටික බෞද්ධ ගුණධම් යට යනවා. එතකොට මෙන්න මේ කියන බුද්ධ ශාසනය තුළ ඇත්තටම අපි කරන්න ඕනි ඒ ශාසනයේ යම් පරිහානියක් වෙනවා නම් ඒ බුද්ධ ශාසනය තුළ යම් පරිහානීය ලක්ෂණයක් අපිට දකින්න තියෙනවා නම් කෙනෙක් අපිට පෙන්වුම් කළ දෙනවා නම් එහි අභිවෘද්ධියට අපි නිතරම කටයුතු කරන්න ඕනි. එහෙම නැත්නම් ඒ සංඝ රත්නය සමග එකතු වෙලා බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන ත්‍රිවිධ රත්නය කෙරෙහිම සිත පහදවාගෙන ඒ ශ්‍රද්ධාවෙන් යුක්තව, අචල ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ බුද්ධ ශාසනයේ අභිවෘද්ධියට එහෙම නැත්නම් ඒකේ නගා සිටුවාලීමට අපි නිතර දෙවේලේ කටයුතු කරන්න ඕනේ. ඒක උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඇත්තටම අතීතයේ අනගාരിക ධර්මපාලතුමා වැනි ඒ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් මේ බුද්ධ ශාසනයේ දක්වන නොපිරීමේ ලක්ෂණ නගා සිටුවාලීමට කටයුතු කළ පුද්ගලයන්. ඉතින් ඒ නොපිරීමේ ලක්ෂණ නගා සිටුවාලීමටත් පිරීමේ ලක්ෂණ දුරලීමටත් බෞද්ධීන් වශයෙන් අපි නිතර දෙවේලේ කටයුතු කරන්න ඕනේ. ඇත්තටම වර්තමාන සමාජය ගත්තහම තරුණ තරුණියෝ කියන පාර්ශවය බොහෝ විට අපිට දකින්නට තියෙන්නේ මේ සමාජය තුළ අර කරන්න ඕන නැති ක්‍රියා එහෙම නැත්නම් අකටයුතුකම් සිදු කරමින් ඔවුන් මේ සමාජයේ හැසිරෙනවා කියන එක. එතකොට ඔවුන්ට මේ බුද්ධ ධර්මයේ දැක්වෙන බුද්ධ ශාසනය තුලින් පෙන්වා දෙන බෞද්ධ දර්ශනය තුලින් පෙන්වා දෙන ඒ නොපිරීමේ ලක්ෂණ එහෙම නැත්නම් කුසලයට නැඹුරු වුණ කාරණා ඔවුන්ගේ ජීවිතයට අවබෝධ කරලා දෙන එක නිතර දෙවේලේ අපි සිදු කරන්න ඕනේ දෙයක්. ඉතින් ඒ සිදු කරන එක් පාර්ශවයක් තමයි මේ උපාසක පාර්ශවය. උදාහරණයක් විදිහට පොය දවසක පන්සලක් ගමු. පොය දවසක පන්සල තුල බොහෝ විට ඉන්නේ මේ උපාසක උපාසිකාවන් කියලා දකින්නට අපිට පුළුවන් වෙන්නේ ගොඩක් වයස පුද්ගලයන්. එහෙම නැත්නම් තරුණ තරුණියන් නෙමෙයි. ඔවුන් මේ අද සමාජය තුළ තරුණ තරුණියන් එහෙම නැත්නම් කුඩා දරුවන් මේ ධර්මයට නැඹුරු වීමේ ලක්ෂණය බොහෝ විට දකින්නට නැහැ. ඒ සඳහා අපි ඇත්තටම අද සමාජය තුළ ඔවුන් මේ ධර්මයට නැඹුරු කර කිරීමට කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා මේ මිලින්ද පඤ්ඤයේ දක්වන මේ උපාසක ගුණය එහෙම නැත්නම් තුන්වෙනි උපාසක ගුණය සර්වඥ ශාසනයාගේ පිරිහීම දැකලා ඒ නගා සිටුවාලීමට කටයුතු කිරීමේ ලක්ෂණය අපි සමාජය තුළ දියුණු කරනවා නම් ඒ බඳු ලක්ෂණ දකින්නට නැහැ. ඇත්තටම අද සමාජයට ගොඩක් වටිනා මේ මිලින්ද පඤ්ඤයේ දැක්වෙන තුන්වෙනි කරුණ උපාසක උපාසිකාවන් භික්ෂු භික්ෂුණී කියන සිව්වණක් පිරිසම එකතු වෙලා මේ වගේ ගුණ ධර්මයන් සමාජය තුළ දියුණු කිරීමට කටයුතු කරනවා නම් නිතර දෙවේලේ දියුණු කිරීමට කටයුතු කරනවා නම් මේ බුද්ධ ශාසනයේ පිරිහීමේ ලක්ෂණය අපිට දකින්නට නැහැ. ඒ වගේම තමයි මේ පිරිහීමේ ලක්ෂණය දැකීම අපිට ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. අපි කොච්චර ධර්මයට නැඹුරු වෙන්න හැදුවත් නැඹුරු කරවන්න හැදුවත් කොහේ හරි යම් අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. නමුත් අද සමාජයේ පවතින පිරිහීමේ ලක්ෂණය ටිකක් හරි අපිට අඩු කරගන්න පුළුවන් මෙවැනි ගුණ ධර්මයන් සමාජගත කිරීමෙන්.
මිලින්ද පඤ්ඤයේ දැක්වෙන හතරවෙනි බෞද්ධ උපාසක ගුණය තමයි අපගත කෝතුහල මංගලිකෝ සම්මාදිට්ඨිකෝ හෝති. මේ පාලි පාඨයෙන් දැක්වෙන සිංහල අර්ථය තමයි දුරු කරන ලද කෝතුහල මංගලයත්තේ සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. නාගසේන ස්තවීරයෝ සේරන් වහන්සේ මිලිඳු රජුරවන්ට දක්වපු මේ හතරවෙනි කරුණ තුලින් එහෙම නැත්නම් හතරවෙනි උපාසක ගුණය තුලින් පැහැදිලි කරන්නේ මොනවද මේ දුරු කරන ලද කෝතුහල මංගලික කරුණු. විපරීත දෘෂ්ටි ව්‍රත සමාදානය දාන ආදී ක්‍රියා තමයි කෝතුහල මංගලික කරුණු කියන්නේ. එහෙම නැත්නම් අපි සරල අර්ථයෙන් ගත්තොත් මිත්‍යා දෘෂ්ටික කරුණු. මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා සම්‍යක් දෘෂ්ටියට පැමිණීමේ ගුණය හතරවෙනි ගුණයේ විදිහට මිලින්ද පඤ්ඤයේ දැක්වෙනවා. එතකොට මේ හතරවෙනි ගුණය අපි සමාජය තුළ බෞද්ධයෙකු වශයෙන් යහපත් අවබෝධයෙන් ඉන්න බෞද්ධයෙකු වශයෙන් දියුණු කරගනිද්දී ඇත්තටම මේ මිත්‍යා දෘෂ්ටික කරුණු වලින් මිදීම ඉතා වැදගත් වෙනවා. සුවිශේෂී කරුණක් වෙනවා. මේ මිත්‍යා දෘෂ්ටික කරුණු වලින් අපි සමාජයේ මිදිලා සමාජය තුළ ජීවත් වීමේදී ඒ කරුණු වලින් මිදිලා ඉදිරියට අපේ ජීවිතය වර්ධනය කරගනිද්දී අපි නොදැනුවත්වම ධාර්මික මාර්ගයට එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ධර්මානුකූල ජීවිතයකට අපේ ජීවිතය නිකම්ම නැඹුරු වෙනවා. එන්නේම මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන පුද්ගලයා අපි මෙතෙන්දී ගමු උපාසකයා කියලා. මොකද අපේ මාතෘකාව ප්‍රධාන මාතෘකාවට අනුගත වෙන්නේ බෞද්ධ උපාසකයනේ. එහෙනම් මේ උපාසකයා මිත්‍යා දෘෂ්ටික කරුණු වලින් මිදිලා සම්‍යක් දෘෂ්ටික කරුණු වලට අනුගත වෙද්දී ඔහුගේ ජීවිතය ඉබේම ඔහුගේ ජීවිතය ධර්මානුකූලත්වයට පත් වෙනවා. එතකොට මේ ධර්මානුකූලව ජීවිතය ගෙවන බෞද්ධ උපාසකයා යම් තැනක මිත්‍යා දෘෂ්ටිකාදී කරුණු දකිනවා නම් කෙනෙක් තුළ තියෙනවා කියලා දකිනවා නම් ඒ කරුණු පෙන්නලා දීලා ඒ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටියෙන් සම්‍යක් දෘෂ්ටියට පත් කර ගන්නවා. එහෙම නැත්නම් පත් කිරීමේ මාර්ගය හෝ ඒ බෞද්ධ උපාසකයා පෙන්වා දෙනවා. උදාහරණයක් විදිහට මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා සම්‍යක් දෘෂ්ටියට පැමිණීමේ කරුණ පෙන්වලා දෙද්දී අපිට පෙන්වා දෙන්න පුළුවන් ප්‍රධාන කරුණක් තමයි බුදුරජාණන් වහන්සේ බුදු වීමට පෙර බෝධිසත්ව අවධිය තුළ උන්වහන්සේ අත්තිකිලමතානුയോഗයේ කාමසුකල්ලිකානුയോഗයෙන් මිදිලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමේ අවස්ථාව පෙන්වා දෙන්න පුළුවන්. අර අන්ත දෙකම දුරු කරලා ඒ අන්ත දෙකම ප්‍රතිඵලයක් නැහැ. ඒක තමන් හොයන සත්‍ය සොයා ගැනීමට ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ කියන දේ උන්වහන්සේ අවබෝධ කරගෙන ඒ මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා සම්‍යක් දෘෂ්ටියට පැමිණීමේ தත්ත්වයේ විදිහට මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපිත් අපේ ජීවිතයේ කොමන හෝ කරුණක් මිත්‍යා දෘෂ්ටික කරුණක් විදිහට දකිනවනම් ඒ කරුණින් ඒ අවස්ථාවෙම මිදිලා ධර්මානුකූල ජීවිතයකට අඩිය තියන්න නම් සම්‍යක් දෘෂ්ටියකට අයිති කරුණක්ම අපි අපේ ජීවිතයට ළඟා කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා බුද්ධ දේශනාවේ පෙන්වා දෙනවා චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගය කර්මය පුනර්භවය නිර්වාණය කියන සංකල්ප අපේ ජීවිතය තුළ අපේ ජීවිතයට ලං කරගෙන ඒවා නිතර දෙවේලේ ඒවා ගවේෂණය කරමින් විමර්ශනය කරමින් මොකද බුද්ධ ධර්මය කියන්නේ විමසීමකට ලක් කරන්න ඕන දෙයක්. තක්කී විමර්ශය හොති. තර්ක කරන්න ඕනේ විමර්ශනය කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට ඒ දේවල් පිළිබඳව හොයලා බලලා ඒ ධර්ම කරුණු කාරණා අවබෝධ කරගෙන සම්‍යක් දෘෂ්ටික කාරණා වලින් මිදිලා මිත්‍යා දෘෂ්ටික කාරණා වලින් මිදිලා සම්‍යක් දෘෂ්ටික කාරණා තමන්ගේ ජීවිතයට ළඟා කරගෙන ලෞකික ජීවිතයේ ජීවත් වෙන අතරතුර ඉන් ඔබට ලෝකෝත්තර තත්ත්වය අපි අවබෝධ කර ගැනීමට අවශ්‍යයි. මිලින්ද පඤ්ඤයේ දැක්වෙන පස්වෙනි බෞද්ධ උපාසක ගුණය තමයි ජීවිත හේතුපි න අඤ්ඤං සත්තාරං උද්දිස්සති. මෙන්න මේ පාලි පාඨයෙන් දක්වන සිංහල තේරුම තමයි තමන්ගේ ජීවිතය නිසාවත් වෙන ශාස්ත්‍රීය කෙනෙක් විදිහට වෙන කෙනෙක්ව තෝරගන්නේ නැහැ. තෝරගන්නේ බුදුරජාණන් වහන්සේම තමයි. ඉතින් මෙන්න මේ කියන උපාසක ගුණය ඇත්තටම අද සමාජයේ බෞද්ධ ශාසනය තුළ දියුණු කරගන්නකොට බෞද්ධයෙකු වශයෙන් බුද්ධ ශාසනය තුළ විශාල ලෙස ඉදිරියට යෑමේ ප්‍රවණතාවයක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන උපාසක ගුණය අපි ඇත්තටම තරුණ සමාජය තුළ අද දියුණු කිරීමට අවශ්‍යයි.
මෙන්න මේ මිලින්ද පඤ්ඤේ දැක්වෙන පස්වෙනි බෞද්ධ උපාසක ගුණය ගත්තහම අතීතය ගැන පොඩ්ඩක් විමසා බලමු. අතීතයේදී මක්කලි ගෝසාල, අජිත කේශකම්බිලි, නිගණ්ඨ නාථපුත්ත වැනි ශාස්ත්‍රවරුන් ගත්තහම මෙන්න මේ ශාස්ත්‍රවරුන් එකින් එකාට වැළඳගත් අවස්ථා අපිට දැක ගන්න පුළුවන් ඔවුන්ගේ ශාසනික කරුණු විමසා බැලීම තුලින්. හැබැයි බුද්ධ ශාසනය එහෙම නෙමෙයි පෙන්වා දෙන්නේ. තමන්ගේ ශාස්ත්‍රවරයා විදිහට බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් උන්වහන්සේ පෙන්වා දුන්න බෞද්ධ දර්ශනය අවබෝධ කර ගැනීම තමයි බුදු දර්ශනය පෙන්වා දෙන්නේ. එතකොට මේ මිලින්ද පඤ්ඤේ පෙන්වා දෙන පස්වෙනි බෞද්ධ උපාසක ගුණය තුලින් අපි පැහැදිලි කරගන්නට යෙදුනා තමන්ගේ ජීවිතය නිසාවත් වෙන ආගමක් එහෙම නැත්නම් වෙන දර්ශනයක් වෙන ශාස්ත්‍රූ කෙනෙක් තෝරගන්නේ නැහැ කියන කාරණාව. ඉතින් මෙන්න මේ විදිහට වෙනත් ශාස්ත්‍රූරයෙක්වත් වෙනත් දර්ශනයක්වත් වෙනත් මිත්‍යා මතයක්වත් පිළිගන්නේ නැතුව සම්‍යක් දෘෂ්ටික කාරණා පදනම් කරගත්ත ලෞකික ජීවිතයේ ඉඳන් ලෝකෝත්තර සැපේ හොයන්නා වූ ගමනේ යන පිරිසක් විදිහට අපි ඇත්තටම බුද්ධ ශාසනය තුල දක්වා තිබෙන කරුණු කාරණාත් ශාස්ත්‍රවරයා විදිහට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේත් අනිවාර්යෙන් තෝරා ගන්න ඕනි කියන කාරණාව මෙන්න මේ බෞද්ධ උපාසක ගුණය තුලින් පෙන්වා දෙනවා. ඒ ගුණය අපි නිතර දෙවේලේ වෘදු පුහුණු කරන්න ඕනේ. නිතර දෙවේලේ අවබෝධ කරගන්න ඕනි කාරණාවක්. ඉතින් මෙන්න මේ විදිහට අපිට බෞද්ධ මිනිසෙකු විදිහට බෞද්ධ පුද්ගලයෙකු විදිහට මේ සමාජයේ දියුණුවට යන්න පුළුවන් පුද්ගලයෙක් විදිහට පත් කිරීමේ බෞද්ධ උපාසක ගුණයක් විදිහට මිලින්ද පඤ්ඤේ මෙන්න මේ කියන උපාසක ගුණය පෙන්වා දෙන්න පුළුවන්. මිලින්ද පඤ්ඤේ දක්වන 6 වෙනි උපාසක ගුණය තමයි කායිකං වාචිකං චස්ස රක්ඛිතං හෝති. ඒකෙන් කියන්නේ කයෙන් හා වචනයෙන් වන වැරදි අඩුපාඩු නැති කරගන්නවා කියන එක. එහෙම නැත්නම් කයින් හා වචනයෙන් සංවර වෙනවා කියන එක. මෙන්න මේ උපාසක ගුණය ගත්තාම අපිට බුද්ධ දර්ශනයේ පෙන්වන එක් ගාථාවක් පෙන්වා දෙන්න පුළුවන්. මොකද්ද? කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසාය සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ. ඇත්තටම උපාසකෙක් වෙනවා නම් සැබෑ උපාසකෙක් වෙනවා නම් ඒ සැබෑ උපාසකයා තුල තියෙන්න ඕනේ කරුණු දෙකක් විදිහට මේ මිලින්ද පඤ්ඤේ පෙන්වා දෙන්නේ කයින් වචනයෙන් සංවර වෙනවා කියන කරුණු දෙක. ඉතින් මේ ගාථාව තුලින් පෙන්වා දෙන්නේ අන්නේ කියන කරුණු වලින් මේ බෞද්ධ කෙනෙක් යුක්ත වෙන්න ඕනේ කියන එක. එහෙනම් එන්නේ බෞද්ධ තෙම ඒ කරුණු වලින් යුක්ත වන්නේද මෙන්න මේ සැබෑ බෞද්ධ උපාසකයාත් එන්නේ කරුණු වලින් අනිවාර්යෙන් යුක්ත වෙන්න ඕනේ. අන්න එහෙම තමන්ගේ ජීවිතය ධර්මානුකූලව සකසාගෙන ඉදිරියට යන කෙනෙක් තමයි බෞද්ධ උපාසකයා කියලා කියන්නේ. ඉතින් අපිට උදාහරණයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන් පංචශීලය. අපි නිතර දෙවේලේ සමාදන් වෙන ඕනෙම පින්කමකදී හාමුදුරුවන් වහන්සේලා විසින් අපිට සමාදන් කරවන පංචශීලය. ඉතින් ගිහියෙකුගේ ප්‍රතිපදාවක් විදිහට මේ පංචශීල ප්‍රතිපදාව ගත්තාම ඒකේ පෙන්වා දෙන පරපැන නැසීම, අනුන්ගේ දෙයක් හොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම මේ වගේ පෙන්වා දෙන වැරදි වලින් මිදීම තමයි මේ පංචශීලයේ විදිහට පෙන්වා දෙන්නේ. ඉතින් මෙන්න මේ පංචශීලයේ යම් සීලයක් කඩ වෙනවද අන්න එතෙන්දී ඒ පුද්ගලයාගේ කයෙන් හෝ වචනයෙන් වන වැරද්දක් විදිහට තමයි බුද්ධ ශාසනය තුළ පෙන්වා දෙන්නේ. ඉතින් ඒ විදිහට කයෙන් වචනයෙන් වෙන සියලුම වැරදි දුරු කරගෙන ධර්මානුකූලව තමන්ගේ ජීවිතය සකස් කර ගැනීමෙන් ලෞකික ජීවිතයේ ඉන්න ඒ පුද්ගලයා ලෝකෝත්තරත්වයට පත් කර ගැනීම එහෙම නැත්නම් ඒ ලෝකෝත්තර මාර්ගයට පිවිසීමේ පදනම මෙන්න මේ තුලින් සැකසෙනවා. ඉතින් මිලින්ද පඤ්ඤේ පෙන්වා දෙන මිලින්ද පඤ්ඤේ මෙණ්ඩක පඤ්ඤේ තුල පෙන්වා දෙන මේ බෞද්ධ උපාසක ගුණ තුල 6 වෙනි උපාසක ගුණය සමාජගත කිරීමෙන් සමාජය තුල දියුණු කර ගැනීමෙන් ඔබ අප තුල සංවර්ධනය කර ගැනීම තුලින් යහපත් බෞද්ධ මිනිසෙකු විදිහට යහපත් බෞද්ධ උපාසකයෙකු විදිහට උපාසිකාවෙකු විදිහට මේ සමාජය තුල අලංකාරවත් තමන්ගේ චරිතය සකසාගෙන ජීවත් වෙන්න පුළුවන්. මිලින්ද පඤ්ඤේ පෙන්වා දෙන 7 වෙනි උපාසක ගුණය තමයි සමග්ගාරාමෝ හෝති සමග්ගරතෝ. ඒ කියන්නේ සමගියේ ඇලීම කියන බෞද්ධ උපාසක ගුණය. එතකොට මෙන්න මේ උපාසක ගුණය තුලින් ඇත්තටම පෙන්වා දෙන්නේ සමාජය තුල අපි ජීවත් වීමේදී සියලුම දෙනා එක්ක සමගියෙන් ජීවත්ව වාසය කිරීම. අපි මේක ගිහි පැත්තෙන් පොඩ්ඩක් මිදිලා
අපේ හාමුදුරන් වහන්සේලා එහෙම නැත්නම් සංඝරත්නය දිහාට පොඩ්ඩක් හැරෙමු. එතකොට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මේ සංඝයා වහන්සේලාත් එක්ක එහෙම නැත්නම් සංඝරත්නය සමග උන්වහන්සේලා සමග සමගිය ඇති කරගන්නවා වගේම ඒ සංඝරත්නයත් සමග ගිහි පාර්ශ්වය වෙන අපි උන්වහන්සේලා සමග සමගිව එකතු වෙලා කොහොමද බෞද්ධානුකූලව තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්නෙ. එහෙම නැත්නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසේම සමගියෙන් යුක්තව කොහොමද බුද්ධ ශාසනය දියුණුවෙන් දියුණුවට පත් කිරීමට කටයුතු කරන්නේ, ඒ නගා සිටුවාලීමට කටයුතු කරන්නේ කොහොමද කියන එක මේ සමග්ගාරාමෝ හෝති සමග්ගරතෝ කියන මේ උපාසක ගුණය තුලින් පෙන්වා දෙනවා. ඉතින් උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් අද සමාජයේ ඇත්තටම පන්සල් වලට කොටු වෙලා ඉන්න ඇතම් වයසක පුද්ගලයන් ගත්තාම වයසක පුද්ගලයන් කියලා මම මෙතන හඳුන්වන්නේ වයසින් වැඩි පුද්ගලයන්. ඉතින් ඒ වයසින් වැඩි පුද්ගලයන් උදාහරණයක් විදිහට අපි ගමු වයස 65ක් වගේ කෙනෙක්. ඒ වගේ කෙනෙක් මේ පන්සලත් එක්ක බද්ධ වෙලා නිතර දෙවේලේ ශ්‍රද්ධාවන්තව අවබෝධයෙන් කටයුතු කරනවා නම් සමහර කෙනෙක් දකින්නේ ඒක වපරැහෙන්. සමහර කෙනෙක් දකින්නේ ඒක නොකටයුතුකම් කරන පුද්ගලයෙක් විදිහට. ඒ කියන්නේ ත්‍රිවිධ රත්නයේට නොකටයුතුකම් කරන පුද්ගලයෙක් විදිහට තව කෙනෙක් දකිනවා. තව කෙනෙක් දකිනවා ඒක ශ්‍රද්ධාවන්ත බෞද්ධ උපාසකයෙක් විදිහට. ඔහු පන්සල සමග බද්ධ වෙලා ත්‍රිවිධ රත්නය සමග බද්ධ වෙලා ඔහු තමන්ගේ ජීවිතේ ධර්මානුකූලව ගෙවනවා කියන ඒ දේ තව කෙනෙක් අවබෝධ කරගන්නවා. ඒ වගේම මම මෙතනදී කියන්න යන්නේ ඇත්තටම සමාජය තුළ ජීවත් වෙන මේ පුද්ගලයන් විවිධාකාරයින්. එතකොට පන්සල සමග බද්ධ වෙන්නේ යහපත් කාරණාවකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමාගේ අයහපත් කාරණාවකට වෙන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී කියන්නේ මෙන්න මේ සංඝරත්නය සමග හෝ වේවා, බුද්ධ රත්නය සමග හෝ වේවා, ධර්ම රත්නය සමග හෝ වේවා තමන්ගේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යද්දී මේ ත්‍රිවිධ රත්නය සමගම තමන්ගේ ජීවිතේ බද්ධ කරගෙන ජීවත් වීමේදී සමගිය කියන දේ තමන්ගේ ජීවිතය තුළ අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියන කාරණාව. ඉතින් මෙතෙන්දී කියන්න ඕනේ තවත් කරුණක් තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසත් එක්ක මේ බුදු ශාසනය දියුණුවට පත් කිරීමට කටයුතු කරද්දී මේ හතරගොල්ලම සමගියෙන් යුක්තව වාසය කරන්න ඕනේ. මේ භික්ෂූන් තුලත් භික්ෂුණීන් වහන්සේලා තුලත් උපාසක පාර්ශවය තුලත් උපාසිකා පාර්ශවය තුලත් අනිවාර්යෙන් සමගිය කියන කාරණාව අපිට දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඔවුන් තුල උන්වහන්සේලා තුල ඒ සමගිය කියන කාරණාව දියුණුවෙන් දියුණුවට පත් වෙලා තියෙන්න ඕනේ. එන්න එතකොට තමයි බුද්ධ ශාසනය මේ ලෝකයේ තුල අපේ ශ්‍රී ලංකා ද්වීපය තුල දියුණු භාවයට පත් කරන්න පුළුවන්. ඉදිරියට යහපත් විදිහට ගෙනියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන ගොඩක් කරුණු කාරණා මේ මිලින්ද පඤ්ඤේ නාගසේන ස්ථවිරයන් වහන්සේ විසින් මිලිඳු රජුරවන්ට අවබෝධ කරලා දෙනවා. ඇත්තටම මේ මිලින්ද පඤ්ඤේ පුරාවටම මේ මිලිඳු රජුරවන්ගෙන් අපිට පේන තියෙන්නේ බෞද්ධ උපාසක ගුණ. ඒ රජුරන් වහන්සේ තුල තියෙන බෞද්ධ උපාසක ගුණ මේ මිලින්ද පඤ්ඤේ පුරාවට ඔප්නැංගිලා පේනවා. ඒකෙන් අපි අවබෝධ කරගන්න ඕනේ කාරණාව තමයි ඒ රජතුමා යම් ප්‍රශ්නයක් අහනවද ඒ අහන්නේ වර්තමාන සමාජයේ පමණක් නෙමෙයි ඒ කාලේ. අනාගතයේ පැවතෙන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසේම සහභාගීත්වයෙන් එකමුතුවෙන් ගෙනියන මේ බුද්ධ ශාසනයේ දියුණු භාවය තමයි ඒ හැම ලක්ෂණයක් තුලින්ම පෙන්වා දෙන්නේ. එතකොට අපි අවබෝධ කරගන්න ඕනි ඒ රජ්ජුරුවන් තුලින් මිලිඳු රජ්ජුරුවන් තුලින් පෙන්වා දෙන ඒ ලක්ෂණේ අද සමාජයේ මොන විදිහටද අපි ගෙනියන්න ඕනේ, මොන විදිහටද අද සමාජයට බලපාන්නේ, කොහොමද ඒ උපාසක ගුණ තුලින් මේ සමාජයේ දියුණු වෙන්නේ කියන කාරණාව අපි නිතරම අවබෝධ කරගන්න ඕනේ. ඉතින් හත්වෙනි උපාසක ගුණයේ විදිහට මේ සමගියේ ඇලීම කියන උපාසක ගුණය ඉතා වටිනා උපාසක ගුණයක් විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන්. මිලින්ද පඤ්ඤේ දැක්වෙන 8 වෙනි බෞද්ධ උපාසක ගුණය තමයි අනුසූයකෝ හෝති. ඒ කියන්නේ ඊර්ෂ්‍යා නොකරන්නේ වෙයි. ඇත්තටම අපි බෞද්ධයෙකු විදිහට මේ සමාජයේ ජීවත් වීමේදී වෙන කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න ඕනේ නැහැ. මොකද තමන්ගේ ජීවිතය ධර්මානුකූලව ඉදිරියට ගෙනියන කෙනෙක් කවදාවත් වෙන කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. හැබැයි අද සමාජයේ බොහෝ වෙලාවට අපිට බලා ගන්න පුළුවන් වෙන කෙනෙක් තවත් කෙනෙකුට ඊර්ෂ්‍යා කරන අවස්ථා බොහෝමයි. උදාහරණයක් විදිහට ගමු. කෝටි 6ක් 7ක්
ටිකට් එකක් ඇදෙනවා කියලා කාට හරි. එතකොට සමාජයේ ඉන්න බොහෝ දරුණු පිරිසක් බලන්නේ ඒ කෙනා සතු ධනය පැහැර ගන්න. ඒ කෙනාව පැහැර ගන්න. ඒ වගේ අවස්ථා අද සමාජයේ ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන්. නිකන් පාරායිනේ යන්තම් හරි දොර ඇරලා තියෙන ගෙදරක් තියෙනවා නම් ඒ ගෙදරට පැනලා ඒ ගෙදර වටිනා කියන සියලුම දේවල් අරගෙන ධනය අරගෙන පලා යන ගොඩක් ඒ වගේ අවාසනාවන්ත තත්වයකට පත් කරන මිනිසුන් ග්‍රහණය වෙලා ඉන්නේ අද සමාජය තුළ. ඉතින් වෙනත් කෙනෙකුගේ දියුණුවකදී ඉරිසියා කරනවා නම්, වෙනත් කෙනෙකුගේ සතුටකදී ඉරිසියා කරනවා නම්, වෙනත් කෙනෙකුට ඔවුන්ගේ ජීවිතය තුළ මොනවා හරි හම්බෙද්දී ඉරිසියා කරනවා නම් ඇත්තටම ඒ ඉරිසියා කරන පුද්ගලයා නොදැනීම ඔහුම පරිහානියට පත් වෙන පුද්ගලයෙක් විදිහට බුද්ධ දේශනාවේ පෙන්වා දෙනවා. ඉතින් මිලින්ද පඤ්ඤය තුළ මේ විදිහට ඉරිසියා නොකිරීමේ කරුණ උපාසක ගුණයක් විදිහට පෙන්වා දෙන්නේ. අද සමාජය තුළ උපාසකයෙකු කියලා කියන්නේ ඇත්තටම පන්සලත් සමග බද්ධ වෙලා ත්‍රිවිධ රත්නයත් එක්ක බද්ධ වෙලා ලෞකික ජීවිතේ ඉඳන් ලෝකෝත්තර තත්වයට කටයුතු කරන කෙනෙක්. ඉතින් එහෙම කටයුතු කරන කෙනෙක් තුළ ඇත්තටම මේ කියන්නා වූ ඉරිසියා නොකිරීමේ ගුණය පැවතිය යුතු ගුණයක්. ඉතින් තව උදාහරණයක් විදිහට අපි ගමු පන්සලේ සමිතියක්. මේ සමිතිය තුළ සභාපති යම් උපාසක කෙනෙක් පත් වෙලා ඉන්නවා නම් ඒ සභාපතිතුමා පන්සලත් එක්ක බද්ධ වෙලා ඉන්න තවත් කෙනෙකුගේ දියුණුවකදී ඉරිසියා කරනවා නම් එතන ඇත්තටම එතන දියුණුවක් අපිට බලා ගන්න බෑ. ඒක හින්දා මේ මිලින්ද පඤ්ඤේ නාගසේන හාමුදුරුවෝ මිලිඳු රජතුමාට පැහැදිලි කරනවා මහරජතුමනි මේ ඉරිසියා කිරීමේ කරුණ බෞද්ධයෙකු තුළ අනිවාර්යෙන් නොපැවතිය යුතු කරුණක් විදිහට. ඉරිසියා කිරීමේ කරුණ අපේ ජීවිතයෙන් පැහැර හැරීමට ලක් කළ යුතු කරුණක් විදිහට මේ නාගසේන ස්ථවිරයන් වහන්සේ මිලිඳු රජතුමන්ට කරුණ පැහැදිලි කරනවා. ඉතින් මේ මිලිඳු රජතුමන්ට කරුණ පැහැදිලි කිරීමේ ඒ අවස්ථාව තුළින් පෙන්වා දෙන්නේ කරුණ පැහැදිලි කිරීමම පමණක් නොවේ. අනාගතයේ පහළ වෙන්නා වූ සියලුම පුද්ගලයින්ටත් අනාගතයේ පහළ වෙන්නා වූ මේ සම්බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා කටයුතු කරන්නා වූ පුද්ගලයන්ගේ අවබෝධය පිණිස තමයි මේ හැම කාරණාවක්ම උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා එවැනි උන්වහන්සේලා පෙන්වා දෙන කරුණු පෙන්වා දීලා තියෙන්නේ අනාගතයේ පහළ වෙන සියලුම යහපත් පුද්ගලයන් උදෙසා ඔවුන්ගේ චරිත සුචරිතවත් කර ගැනීම උදෙසා සමාජයක් යහපත් කරලීම උදෙසා. ඉතින් ඒ වෙනුවෙන් අපි කටයුතු කරන නම් මේ විදිහට පෙන්වලා දීලා තියෙන කරුණු කාරණා ධර්මානුකූලව තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්න ඕනි කියන කාරණාව මේ උපාසක ගුණය තුලින් පෙන්වා දෙන්න පුළුවන්. මිලින්ද පඤ්ඤේ දැක්වෙන 9 වෙනි උපාසක ගුණය තමයි අන්‍යයන් රැවටීම උදෙසා සම්බුද්ධ ශාසනයේ නොහැසිරෙන්නේ වේ කියන කාරණාව. මෙන්න මේ උපාසක ගුණය තුලින් පෙන්වා දෙන්නේ අනිත් අය රැවටීමට මේ බුද්ධ ශාසනයේ හැසිරෙන පුද්ගලයෙක් වෙන්නේ නැහැ කියන කරුණ. ඉතින් මෙහිදී අපි අවබෝධ කරගන්න ඕනි දෙයක් තමයි අනිත් වෙන කිසිම කෙනෙක් මොන ආකාරයකින් හෝ රවට්ටන්න බුද්ධ ශාසනය ප්‍රයෝජනයකට ගන්න හොඳ නැහැ කියන දේ. ඉතින් අපිට ඇත්තටම සමාජයේ බෞද්ධයෙකු විදිහට ජීවත් වෙනවා නම් යහපත් පුද්ගලයෙකු විදිහට ජීවත් වෙනවා නම් වෙන කෙනෙක් ඇත්තටම අපිට රැවටීමේ අවශ්‍යතාවයක් නැහැ. නාගසේන හාමුදුරුවෝ මිනිසතුමාට මේ 9 වෙනි උපාසක ගුණයේ දේශනා කරද්දී උන්වහන්සේ ඇත්තටම පැහැදිලි කරන්නේ තව කෙනෙක් වෙන කෙනෙකුව රවට්ටනවා නම් ඇත්තටම ඒ කෙනා සම්බුද්ධ ශාසනයේ හැසිරෙන පුද්ගලයෙක් නෙවෙයි කියන කාරණාව. වෙන කෙනෙක් තව කෙනෙකුව රවට්ටනවා නම් ඔහු ඇත්තටම සම්බුද්ධ ශාසනයේ හැසිරෙන කෙනෙක් නෙවෙයි. ඔහු මේ සමාජයේ ධර්මය පැහැදිලි කරලා දෙන්න ඕනි මිනිස්සෙක්. එහෙම නැත්නම් ඔහු පරිහානියට පත් වෙන මිනිස්සෙක්. ඒ පරිහානියට පත් වුණ මිනිසා ඒ පුද්ගලයාට ධර්ම කරුණු කාරණා අවබෝධ කරලා දීලා ඔහු යහපත් මාර්ගයට ගන්න ඕනේ මිනිසෙක්. ඉතින් මේ නාගසේන ස්ථවිරයන් වහන්සේ මේ 9 වෙනි උපාසක ගුණයේදී පැහැදිලි කරන්නේ අපි ඇත්තටම අවබෝධ කරගන්න ඕනේ මේ සම්බුද්ධ ශාසනයේ හැසිරීම කියන්නේ මොකක්ද? කොහොමද මේ සම්බුද්ධ ශාසනයේ හැසිරෙන්නේ? වෙන කෙනෙකුගේ අයහපත පිණිසට ද සම්බුද්ධ ශාසනයේ හැසිරෙන්න ඕනේ. යහපත පිණිසටද? ඉතින් මෙන්න මේ කරුණු දිත්තේ අපි මේ උපාසක ගුණය තුලින් මනාව අවබෝධ කරගන්න ඕනේ. ඇත්තටම
ඒ අවබෝධ කර ගැනීම තුළින් පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ අපිට මේ සම්බුදු ශාසනය කියලා කියන්නේ වෙන කෙනෙක් රැවටීම පිණිස නෙමෙයි. මේ ලෞකික ජීවිතයේ ජීවත් වෙන ගිහි පාර්ශ්වය වන අපිට ලෝකෝත්තර තත්ත්වය අවබෝධ කර ගැනීමට ඒ සඳහා පිවිසීමට මේ උපාසක ගුණ වැදගත් වෙනවා කියන කාරණාව තමයි මේ තුලින් අපි අවබෝධ කරගන්න ඕනේ. මිලින්ද පඤ්ඤේ දැක්වෙන අවසාන උපාසක ගුණය එහෙම නැත්නම් දසවන උපාසක ගුණය තමයි බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති. මේ pāli පාඨයෙන් දක්වන්නේ බුදුන් සරණ යාම, දහම් සරණ යාම සහ සංඝුන් සරණ යාම කියන ත්‍රිවිධ රත්නයේ සරණ යාමේ ගුණය දසවන උපාසක ගුණය විදිහට මෙහිදී පෙන්වා දීලා තියෙනවා. ඉතින් නාගසේන ස්ථවිරයන් වහන්සේ මිලිඳු රජතුමාට උතුම්ම උපාසක ගුණයක් විදිහට මේ අවසාන උපාසක ගුණය දක්වන්නේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය, සම්බුද්ධ ශාසනය නගා සිටුවාලීම, සම්බුද්ධ ශාසනයේ දියුණුව සඳහාමයි. ඉතින් බෞද්ධයන් විදිහට අපි දැනගන්න ඕනි, අවබෝධ කරගන්න ඕනි, නිතර දෙවේලේ සිහියේ තබා ගන්න ඕනි කරුණක් තමයි බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේම සරණ යාමත්, ඒ සරණ යන්න ඕනි කොහොමද? අවබෝධයෙන් සරණ යාමත් කියන කාරණාව අපේ සිහියේ නිතර දෙවේලේ තබා ගන්න ඕනි කරුණක්. ඉතින් මුලදී අපි සඳහන් කරා භික්ෂුන් වහන්සේලා සමග කොහොමද අපි ජීවත් වෙන්න ඕනි, ධර්ම රත්නයේ සමග කොහොමද අපි අපේ ජීවිතයත් එක්ක ධර්මයේ කියන දේ බද්ධ කරගන්න ඕනි කොහොමද කියන දේ, බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්න ඕනි කොහොමද, බුදුන් වහන්සේගේ ගුණයන් කොහොමද හිතේ තියා ගන්න ඕනි, උන්වහන්සේ සරණ ගිහිල්ලා ත්‍රිවිධ රත්නයත් සමගම කොහොමද අපේ ජීවිතේ බද්ධ කරගන්න ඕනි කියන කාරණාව මුලදීත් සඳහන් කරන්නට යෙදුණා. ඉතින් මේ විදිහට දක්වලා තියෙන උපාසක ගුණ 9 තුලින්ම මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයත් එක්කම අපේ ජීවිතේ බද්ධ කරගන්නේ කොහොමද කියන දේ අපි විටින් විට සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් ඒ ගැන තව තවත් කරුණු කාරණා ඉදිරියට දැක්වීමට අවස්ථාවක් නැහැ. මේ විදිහට ත්‍රිවිධ රත්නයත් එක්ක අපේ ජීවිතය බද්ධ කරගෙන ධර්මානුකූලව බද්ධ කරගෙන ලෞකික ජීවිතයේ ජීවත් වෙන ගිහි පාර්ශ්වය වෙන අපිට ලෝකෝත්තර මාර්ගයට පිවිසීම සඳහා අනිවාර්යෙන් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේම පිහිට අවශ්‍යයි. නැත්නම් මේ සරණං වඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ධම්මෝ මේ සරණං වරං සංඝෝ මේ සරණං වරං කියන බෞද්ධ පාඨයන්ට අනුව අපි ඇත්තටම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ යටතේ අපේ ජීවිතය සකසා ගත යුතුයි. ඉතින් එන්නේ කියන කරුණු කාරණා මිලින්ද පඤ්ඤේ මෙන්න මේ අවසාන උපාසක ගුණය තුලින් අපිට පෙන්වා දෙනවා. ඉතින් මේ විදිහට දක්වපු මිලින්ද පඤ්ඤේ බෞද්ධ උපාසක ගුණ 10 පුරාවටම දැක්වෙන්නේ බෞද්ධ උපාසකයෙකු සතවිය යුතු ගුණ 10ක්. ඉතින් මෙන්න මේ ගුණ 10ම ගිහි පාර්ශ්වය වන අපි සියලුම දෙනා විසින් අවබෝධ කරගත යුතු, අවබෝධ කරගන්න ඕනේ කරුණු කාරණා 10ක්. ඉතින් මේ කරුණු කාරණා අවබෝධ කර ගැනීම තුළින් අපේ ලෞකික ලෝකෝත්තර පැතිකඩ දෙකම දියුණුවෙන් දියුණුවට පත් කරගන්න පුළුවන්. ධර්මානුකූල දීපේවතක් නිවැරදිව සකස්වා ගන්න පුළුවන් කරුණු 10ක් විදිහට මේ කරුණු 10ම අපිට අනිවාර්යෙන් වැදගත් වෙනවා. භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසේම සමගියෙන් එකමුතුවෙන් මෙන්න මේ කියන බෞද්ධ උපාසක ගුණධර්ම 10 අවබෝධ කරවා දීමෙන් සහ අවබෝධ කර ගැනීම තුළින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අපි සියලුම දෙනාට කටයුතු කරන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ කියන මිලින්ද පඤ්ඤේ උපාසක ගුණ අපි අපේ ජීවිතය තුලත් අන් අයගේ ජීවිතය තුලත් සමාජය තුලත් පැතිරීමට උත්සාහ කරන ගමන්ම ඒ උපාසක ගුණ දියුණු කිරීම උදෙසා එහෙම නැත්නම් සමාජයත් තුළ දියුණු කිරීම උදෙසා අපෙන් වෙන්න ඕනි කාර්යභාරයේ මනාව ඉෂ්ට කරමු කියන පණිවිඩයත් එක්ක මගේ මේ මිලින්ද පඤ්ඤේ මෙණ්ඩක පඤ්ඤේ සඳහන් බෞද්ධ උපාසක ගුණ 10 පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් කියන පරිශ්‍රණයට අදාළ සාකච්ඡාව මෙතකින් නිමවට පත් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.